කෙල්ලෙක් සෙට් කරගන්න ටිප්ස් 5ක්. අද කාලේ ඉන්න ගැහණු ළමයි ගොඩාක් පිරිමි අය යාළුවෝ විදිහට ආශ්‍රය කරනවා. ඉතින් අපේ පිරිමි යාළුවනේ ඔයාලට කෙල්ලෙක්ව සෙට් කරගන්න ඕනේ නම් එයාලා ආශ්‍රය කරන අනිත් පිරිමින්ට වඩා ඔයා සුවිශේෂී කෙනෙක් වෙන්නම වෙනවා. අද අපි කියලා දෙන්න හදන්නේ එහෙම කෙනෙක් වෙන්න ඔයාට උදව් වෙන ටිප්ස් 5ක්. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එක පැත්තට යමු. අංක 1 පිරිසිදුකමට මුල් තැන දෙමු. ඔයාට කෙල්ලෙක් සෙට් කරගන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයාගේ පුද්ගලික පිරිසිදු බව සහ පිළිවෙල නිසි පරිදි පවත්වා ගන්න එක. සරලවම කියනවා නම් ඔයා කොණ්ඩේ ලස්සනට කපලා පිළිවෙලට පීරලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ රැවුල. ගැහණු ළමයි ගොඩාක් ආකර්ෂණ වෙන දේවල් අතරින් එකක් තමයි පිරිමි ළමයිගේ රැවුල. මේක හරි විදිහට කපලා නිසි පරිදි නඩත්තු කරන්නත් ඔයා අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. තව ඉතින් හඩ වගේ ඉන්න නතුව නාන එක ඇඟ හොදන එක දත් ටික හරියට මදින එක පුද්ගලික සනීප ආරක්ෂාව සම්බන්ධ මූලික දේවලුත් ඔයා හරියටම කරගෙන යන්න ඕනේ. අංක 2 හරියට ඇඳුම් ඇඳලා ගේම කොට දාගමු. ඇත්තම කිව්වොත් ඔයා දැන් සෙට් වෙන්න හදන්නේ තරඟයකට. ඒක දිනන්න නම් ඔයාගේ බාහිර ස්වරූපයත් අනිත් අයට සාපේක්ෂව හොඳ තත්ත්වයෙන් පවත්ව ගන්න ඕනේ. මේක කරන්න ලේසිම විදිහ තමයි පිරිසිදු හා යල්පැන නොගිය ඇඳුම් භාවිතයට ගැනීම. මේක නිසා ඔයාට ඉතාමත් ඉක්මනින් අනිත් පිරිමි අතර කැපී පෙනෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගෑනු ළමයි අතරත් ඔයා ගැන පොඩි කතා බහක් මේක නිසා ඇති වෙන්න ගන්නවා. දැන් ඉතින් අපි මෙහෙම කිව්වා කියලා අතේ තියෙන හැම සතෙම වියදම් කරලා ඇඳුම් ගන්න මහන්සි වෙන්න එපා. හරිද? පරණ ඇඳුම් උනත් හොඳට මැදලා හොඳට පිරිසිදු කරලා භාවිතා කළොත් අපි කියන තත්ත්වෙට ලේසියෙන්ම ළඟා වෙන්න ඔයාලටත් පුළුවන්. අංක 3 වදයක් නොවී ලන් වෙමු. ඔයාගේ හිතට ගෑනු ළමෙක් අල්ලලා ගියාම ඔයා මුලින්ම කරන දේ තමයි එයාත් එක්ක කතා කරන්න පොඩක් පාද ගන්න එක. හැබැයි ගොඩ දෙනෙක් මේ ස්ටෙප් එක වැරද්ද ගන්නවා. ඉතින් මේක ගේමක් නැතුව ගොඩ දාගන්න විදිහ තමයි තුන්වෙනි ටිප් එක විදිහට අපි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. මේ වෙලාවේදී ඔයා එකපාරට මෙයාගේ නම්බර් එක ඉල්ලන්නවත් Facebook name එක අහන්නවත් යන්න එපා. ඔයාට පුළුවන් මුලින්ම වටපිටාව සෝදිස්ති කරලා එයාගේ FB name එක දන්න කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් එයා FB එකේ share කරලා තියෙන දේවල් වලට like comment කරලා ටික ටික එයාගේ චර්යාවලට ඔයා කැමැත්තක් දක්වනවා කියලා පෙන්වන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ එයා කැමති දේවල් ඔයාගේ wall එකේ share කරන එක. ඉතින් ඔහම කාලයක් යද්දී සමහර විට එයාම ඔයාට request එකක් එවන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් එයා බලාගෙන ඉන්නවා ඔයා රික්වෙස්ට් එකක් දානකම් ඇක්සෙප්ට් කරන්න. ඉතින් එහෙනම් එතනින් එහා වැඩ ටික ඔයාට බාරයි. අංක 4 ලෝභ වෙන්න යන්න එපා. දියුණු වෙන කෙනෙක් අනිවාර්යෙන්ම තමන්ගේ මුදල් අර පරිස්සම ගැන හිතන්න ඕනේ. අර පරිස්සමෙන් වියදම් කරන්න ඕනේ. ඒත් කෙල්ලෙක් සෙට් කරගන්න දඟලන මුල් කාලේ වගේ ලෝභකම ඉස්සරහට දැම්මොත් නම් ඔයාට කෙලවෙන එක ස්ථිරයි. ඔයාට මේ කාලේ යාගේ කැමති අකමැති දේවල් ගැන අවධානයෙන් ඉන්න වෙනවා. ඒ වගේම ඒ කැමති දේවල් වලින් එක දෙයක් හරි ඔයාට වියදම් කරන්න පුළුවන් මට්ටමින් අරගෙන දෙන්නත් ඔයා උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ හිත ඔයා ගැන තදින් බැඳෙනවා විතරක් නෙවෙයි. මෙයාට මාව ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වෙයි කියන හැඟීමකුත් එයාගේ හිතට ඇතුළු වෙනවා. අංක 5 එයා ගැන වගේම එයාගේ පවුල ගැනත් සැලකිල්ලක් දක්වන්න. ඔයා ගෑනු ළමෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න හිතනවා නම් ඔයා අංක 1ට දැනගන්න ඕනේ දේ තමයි. ඉතින් ඔයාට වගේම එයාව ආදරෙන් බලාගත්ත පවුලක් ඉන්නවා කියන එක. ඉතින් එයාගේ පවුල ගැනත් එයා ගැන වගේම හොයලා බලන්න ඔයා අමතක කරන්න හොඳ නැහැ. තව ඉතින් සමහර වෙලාවට එයාගේ පවුල අය එක්ක එයා පොඩි රණ්ඩු සරවල් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට උනත් ඔයා කවදාවත් එයාගේ ගෙදර මිනිස්සුන්ට බනින්න හොඳ නැහැ. ඒ වෙලාවට ඔයා කියන්න ඕනේ අපි ඔය ප්‍රශ්න හිමින් විසඳගමු වගේ අපක්ෂපාතී කතාවක් විතරයි. මොකද ඔයා ඒ වෙලාවට එයාගේ පැත්ත ගත්තොත් ඔයා එක්ක තරහක් ආපු වෙලාවක ඔයාගේ ගෑනු ළමයා හිතන්න පුළුවන් මෙයා කලින් අවස්ථාවක මගේ පවුලට විරුද්ධව කතා කළා නේද කියලා. එහෙම පොඩි සිතුවිල්ලක් ඇති ඔයාගේ මුළු සම්බන්ධතාවයම අවුල් වෙලා යන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි ඔයාලා වෙනුවෙන් බොහොම වටින ටිප්ස් 5ක් පෙළ ගැසුවේ. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න කියලා මතක් කරමින් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. වීඩියෝ නරඹපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.